කල්පයක් ඉන්න පුළුවන් කියලා දේශනා කරද්දී හිත මාරේ අවහගෙන බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියා. පොළොව කම්පා වුණා. ආනන්ද මහ තෙරුන්ට කියා හිටියා. ආනන්ද ආයුෂ අත්හැරියා 16 දැනක ඔයාට ආරාධනා කරන්න මම කියලා තිබ්බේ. ආනන්ද ඔබ ආරාධනා කළේ නැහැ. බුදු කෙනෙක් ජීවත් වෙන දවසක් හරි මට ආරාධනා කරන්න බැරි වීම නිසා මග හැරුණා නේ කියලා හිතනකොට ඒ හදවත පැලුන්නේ නැත්තේ අටලෝ දහමක කම්පා නොවන නිසා. ඒව දරාගත්තා. පිරිනිවන් වඩින ගමනේදී ආනන්ද මට කලන්තයි කියලා 25 පොළක බුදුරජාණන් වහන්සේ අසුන්වන තියෙනවා. එතකොට තමන්ගේ ජීවිතය දෙවෙනි තැනට දාලා උපස්ථාන කරපු බුදුරජාණන් වහන්සේ 25 පොළක අසුන් ගන්නකොට ඒවා දරාගෙන සිටීම ආනන්ද මහ තෙරුන්ගේ ප්‍රාතිහාර්යය. ආනන්ද පිපාසිතෝම්හි ආනන්ද පානියං මේ ආහාර. මට පිපාසයි ආනන්ද පැන් ටිකක් අරන් එන්න. පැන් ගන්න යනකොට බොර වෙලා වතුර. ඇත්තටම ලෝතුරා සම්බුදු කෙනෙකුට කොහොමද බොර වතුර දෙන්නේ? බුදුරජාණන් වහන්සේට පිපාසිත බව හැබෑව. කොහොමද මේ වතුර දෙන්නේ? බොරයි මඬ. අනේ ස්වාමීනි මොහොතක් ඉස්සරහට වඩිමු. ආනන්ද මට නම් ගොඩක් පැන් පිපාසයි. එතකොට බොර වතුරද දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ දහන්නේ කියන දේන් බුද්ධ වචනේ ඉස්මතු වෙලා බොර වතුර පැත්තට පායස වුණා. පාත්‍රය අරන් යනකොට වතුර නිල් දිය කැටි වතුර. සමහර ගම්මාන වලට යනකොට ගම්මාන වල ලින් වහලා බමනෝ බුදුරජාණන් වහන්සේ පැන් වළඳයි කියලා. බුදුරජාණන් වහන්සේට පැන් දෙන්න වෙයි කියලා වතුර ලින් වල වතුර වහනකොට පිදුරු දාලා ඒවා දකින්නට දරාගත්තා. කවදාවත් මිනිස්සෙක් එක්ක රණ්ඩුවට ගිහිල්ලා නැහැ. කවදාවත් මිනිස්සුන්ට චෝදනා කළා නැහැ. රණ්ඩුවකට ගිහිල්ලා නැහැ. අටලෝ දහම දරාගත්තා. බුදුරජාණන් වහන්සේ ගස් දෙකක් අතර ඈත ගම්මානයක ඒත් කවුරුත් නැති ගම්මානයක පිරිනිවන් සැතපෙලා. ස්වාමීනි මේ චූටි නගරයක ඇයි සැතපෙන්නේ? ඇයි පිරිනිවන් පාන්නේ? කියන බුදුරජාණන් වහන්සේට පොඩ්ඩක්වත් සත්කාරවල අඩුවක් වෙනවට කැමති නෑ බුද්ධ ගෞරවය. ආනන්ද පොඩි නගරයක් කියලා කියන්න එපා. කලින් කුසාවති රාජධානියේ මේ කුසිනාරාව බණ කිව්වා. බලන්නකෝ ඊළඟට ආවා බුදුරජාණන් වහන්සේ ගැන සෙනෙහසක්. මේ බුද්ධ ශාසනයේ වටිනාකම බුදු කෙනෙකුගේ වටිනාකම ගැන සෙනෙහසක් ආවා. ඒ සෙනෙහස සෝවාන් කෙනෙකුටවත් දරා ගන්න බැරි එකක්. කනුවක් අල්ලාගෙන වැළපුණා. බුදුරජාණන් වහන්සේ ඉක්මනින් පිරිනුවම් පානවා කියලා. පපුව බැලුන්නේ නැත්තේ ඒ තරමට දරාගත්තා. ඒ දරා ගැනීමත් දෝර ගලාගෙන අර මහා හයියෙන් යමක් අල්ලගෙන ඉන්නකොට දාඩිය ගලනවා වගේ. ඒ යමක් යන්න දෙන්නේ නැතුව හයියෙන් අල්ලගෙන ඉන්නවා. දරාගෙන ඉන්නවා හැබැයි එයාගෙන් දාඩිය ගලනවා. එයාගේ ඇඟ වෙවුලනවා සමහර ලාවට. අටලෝ දහම දරාගත්ත තමයි. ඇස්වලින් රූරා කඳුරු වැටුණා. කෝමි ආනන්ද කියලා ඇහුවා. ආනන්ද මෙහෙන්ද කොච්චර ධර්ම දේශනා කළා දානන්ද හටගත්ත සියලු දේ නැසෙනවා කියලා. ප්‍රියමනාප දේන් වෙන් වෙන්න වෙනවා කියලා. ඒ නිසා ආනන්ද තමාට තමා දූපතක් කරගන්න. ඔය දහම ඔයා තුලම කලත්ත ගන්න ආනන්ද. දහමෙන්ම දූපත හදාගන්න. කත පුඤ්ඤෝ සිතුවං ආනන්ද. ආනන්ද ඔයා ගොඩාක් පින් කරපු කෙනෙක්. කත පුඤ්ඤෝ සිතුවං ආනන්ද. ආනන්ද ස්වාමීන් වහන්සේට බුදු මුව මණ්ඩලෙන් වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ පින් කඳක් කියලා. පින් කඳක් කියලා. අපි මේ මහා සෑය හදන්නේ පින් කඳකට. පින් කඳකට මේ සෑය හදන්නේ. නේ? ඒ නිසා අපිටත් පින් ගොඩක් ලැබේවි.
නිවන් යන්න. අපිටත් දරාගන්න ගොඩාක් පිං රැස් වේවි. ආනන්ද මහතෙරුන් උපස්ථාන කරනකොට. කිප්ප මේවා ආනන්ද. ආනන්ද ටික කලකින් ඔබ නිකලෙස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා. පිරිනොම් පෑවට පස්සේ මිහි මඩල සලිත වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ පැත්තකට වෙලා ගොඩාක් දේවල් කල්පනා